හලෝ ළමයි මං ඔයාලට මගේ කලින් ව්ලොග් එකේ අවසානයේට පොඩි හින්ට් එකක් දුන්නා. මං ඊළඟට බලන්න යන්නේ සාජාවල තියෙන ලස්සන ප්ලේස් එකක් කියලා. ඔන්න මං අද ඇවිල්ලා තියෙන්නේ ප්ලේස් එකට මේ සාජා ඇක්වේරියම් එක. ඉතින් ඔයාලා සාජා ඇක්වේරියම් එකට එනවා නම් ඩිරාම් 25ක් දීලා ටිකට් එකක් ගන්න ඕනි. මේකේ සාජා ඇක්වේරියම් එකේ ඇක්වේරියම් එක සයිඩ් එකක තියෙන්නේ. ආයි මියුසියම් එක තියෙනවා අනිත් සයිඩ් එකේ. අපි මුලින්ම මියුසියම් එකට තමයි ආවේ බලන්න. ඔය පළවෙනිම ග්ලාස් බොක්ස් එකේ තියෙන රොක් ඇන්ඩ් ෆොසිල් එකක්. ඒක සාජා වල තියෙන මවුන්ටන්ස් වලින් කඳු පන්තියකින් තමයි හොයාගෙන තියෙන්නේ. ඊළඟ ෆොටෝ එකේ තියෙන පර්ල් එකක්. එතන තියෙනවා හෑන්ඩ් ලෙන්ස් එකක්. ඒකෙන් පේනවා හරිය ලස්සනට ඒ පර්ල් එක. ඔයාලට පේනවා ඇති ඔතන සකින් ෂෙල්ස් කියන ෆොටෝ එක යටතේ අම්ම කෙනෙක් බබෙක්ට කිරි දෙනවා සී ෂෙල් එකක් යූස් කරලා. මෙහි මුහුදු බෙල්ලන් කටු භාවිතා කරලා මෙයාලගේ ජුවලරීස් වගේ දේවල් හදාගෙන තියෙනවා. ඒ වගේම වසර 2000කට කලින් මේ සී ෂෙල්ස් යූස් කරලා තියෙනවා යාලා බබාලට කිරි දෙන්න. ඒ වගේ දේවල් වලට ස්වභාවික උපකරණයක් විදිහට පාවිච්චි කරලා තියෙනවා. හරි අපි දැන් ඒ ටික බලලා ඉවර වෙලා ඇතුළට යනවා. මෙතන තියෙන්නේ ඔක්කොම බෝට්ටු වල ස්ට්‍රක්චර්ස් ඒ වගේම එයාලා ඉස්සර මාළු ඇල්ලීම සඳහා භාවිතා කරන ලද විශේෂිත දැල් වර්ග ඒවට වෙන විශේෂ උපකරණ යොදාගත්තා නම් ඒ දේවල් තමයි මෙතන ඇතුළේ තියෙන්නේ. හරිම ලස්සනට ඒ ස්ට්‍රක්චර්ස් හදලා තියෙනවා. දැන් ඇතුළට කැම්පස් වලටත් බලා ගන්න පුළුවන්. හරිම ලස්සනයි මෙතන. ඔයාලා ඔය මුලින්ම දකින්න ෂිප් එකේ ස්ට්‍රක්චර් එක ඔක හඳුන්වන්නේ අල් බතිල් කියලා. ඒක ඇවිල්ලා ලොං ඩබල් එන්ඩඩ් ෂිප් එකක්. ඒ වගේම মালටි පර්පස්. මම ඔයාලට කිව්වා මෙයාලා ෆිෂින් විතරක් නෙමෙයි පර්ල් ඩයිවින් උත් කරලා තියෙනවා. එතකොට මේ ෂිප් එක মালටි පර්පස් කියන්නේ ෆිෂින් ඒ වගේම පර්ල් ඩයිවින් ඒ වගේම මෙයාලා 18 වෙනි 19 වෙනි සියවස් වල සාජා අල් රසල් කයිමා ඉන්න කට්ටිය එයාලගේ වෙරළ ආරක්ෂා කර ගැනීම සඳහා යුද නැවක් වශයෙන් උත් ඕක භාවිතා කරලා තියෙනවා. මම ඇත්තටම ඈතට දැක්කේ මෙයා මේ මිනිහයාගේ රූපේ ඇත්ත මිනිහෙක් වගේ. මේ මෙතන දැන් මේ කරන්නේ මේ දැන් මෙයාලගේ ප්‍රධාන වෙළඳාම ෆිෂින් නේ. ෆිෂින් විතරක් නෙවෙයි පර්ල් ඩයිවිං. එතකොට ඒවත් එක්ක තමයි සම්බන්ධ වෙලා තියෙන්නේ. එයාලගේ මේන් ඉන්කම් එක. එතකොට එතනදී එයාලා ෂිප් යාඩ් එකක් මේන්ටේන් කරලා තියෙනවා. එයාලගේ කර්මාන්තය දියුණු කර ගැනීම සඳහා. ඒ කියන්නේ එයාලම තමයි එයාලගේ නැව් හදාගන්නේ. මේ ස්ක්‍රීන් එකේ මේ එමිරාටි කෙනෙක් මේ එක්ස්ප්ලেইন කරන්නේ එයාලා බෝට් එකක් බිල්ඩ් කරන්නේ කොහොමද ඒකේ ඉංග්‍රීසි ඕන නම් ඉංග්‍රීසි අරබික් ඕන නම් අරබික් තියෙනවා ඒකේ ඉංග්‍රීසි වලින් එයාලා එක්ස්ප්ලනේෂන් එකකුත් දෙනවා එයත් එක්ස්ප්ලেইন කරනවා ඒකේ සබ්ටයිටල් වැටෙනවා යටින් ඔයාලට පේනවා ඇති මේ ලොකු නැවක් තියෙනවා මේක හඳුන්වන්නේ අල් ජල්බුට් කියලා මේක එයාලා පර්ල් ඩයිව් කරන්න ඒ වගේම ෆිෂින් වලට අනිත් එක තමයි බඩු ප්‍රවාහනය කිරීම සඳහා ඒ කියන්නේ බාණ්ඩ ප්‍රවාහනයට මෙයාලා යූස් කරලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ වගේ නැවක් අඩි 20 ඉඳලා 100 දක්වා තියෙනවා. ඒ කියන්නේ මේකේ දිග ඒ වගේම විශාලම නැව් වල මෙයාලට ඩොන් 200කට වඩා බඩු අරගෙන යන්නත් පුළුවන්. ඒක තමයි විශේෂත්වය මේ නැවේ. දැන් මම ඇවිල්ලා තියෙන්නේ මම ආසම කොටසක් බලන්න මේ මියුසියම් එකේ. ඒ කියන්නේ පර්ල් සයිඩ් එක. පේනවා ඉතින් ඈත බිත්තිය මැප් එකක් ගහලා තියෙනවා. ඔන්න මම කොලම්බෝ හොයාගත්තා. මෙතන තියෙන්නේ ඔය දැන් යාලා ෂිප් එකේ යනකොට යාලගේ දිශාව හොයාගන්න, ඒ කියන්නේ උතුරු දකුණ හොයාගන්න. මෙතන මාලිමාවක් තියෙනවා. එතකොට මැප් එක ඒ දේවල් තමයි මෙතන තියෙන්නේ. හරි දැන් මෙතන එමිරාටිස්ලා දෙන්නේ එයාලගේ බිස්නස් එක පර්ල් බිස්නස් එක. ඒ කියන්නේ එයාලට පර්ල් එක හම්බලා තිනවා. එයාලා බලනවා ඒකේ මෙෂරින් එක, වෙයිට්නින් එක චෙක් කරනවා. ඇත්තටම කොහොමද මෙයාලා මෙෂර් කරලා තියෙන්නේ පර්ල් එකක්? මෙයාලා ඒකට යූස් කරලා තියෙන්නේ කොපර් සිව්ස්. කොපර් සිව්ස් කියලා කියන්නේ තඹ පෙරහන් යූස් කරලා තියෙනවා මේ පර්ල් එකක් ක්ලාසිෆයි කරන්න. එතකොට මෙයාලා
අර දැන් අපිට කිලෝග්‍රෑම් ග්‍රෑම් තියෙනවා වගේ මුතු වල බර මනින්න මෙයාලා යූස් කරලා තියෙනවා ට්‍රැඩිෂනල් යුනිට් එකක්. ඒකට කියන්නේ අල්චාවෝ කියලා. එතකොට ඒකෙන් පස්සේ මෙයාලා ගාව තියෙනවා පර්ල් බුක් එකක්. ඒ පර්ල් බුක් එකේ තමයි මෙයාලගේ ගාන තියෙන්නේ. එතකොට අල්චාවෝ වලින් මෙයාලා මනිනවා. ඔන්න අල්චාවෝ වලින් 10යි නම් 10ක් තියෙන්නේ නැහැ. මම නිකන් එක්සැම්පල් එකකට කියන්නේ. එතකොට එයාලා පර්ල් බුක් එකෙන් බලනවා ඒකට අදාළ ගාන කීයද කියලා. අනිත් එක තමයි දැන් මේ පර්ල් එකේ බර අණුව විතරක් නෙමෙයි මේකේ කලර් එක, එතකොට ඒකේ සයිස් එක, ෂේප් එක වගේ දේවලුත් මේකට බලපානවා මේකේ මුදල්මය වටිනාකමට. ඔය මං ගිහින් බලන්නේ මෙතන තියෙන මේ මියුසියම් එකේ තියෙන ලොකුම ෂිප් එක. ඒක මාරම ලස්සනයි. හරිම ලස්සනට ඒ ස්ට්‍රක්චර් එක හදලා තියෙනවා. ඒ වගේම එයාලගේ ට්‍රැඩිෂනල් සෝංග්ස් එහෙමත් මියුසික් එකක් ප්ලේ කරලා තියෙනවා එයාලා. ඒක ඇතුළට පහළට ගොඩක් ඩෙප්ත් එක තියෙනවා. හරිම ලස්සනට හදලා තියෙනවා ඒ ස්ට්‍රක්චර් එක ඇත්තටම. ඔන්න දැන් මියුසියම් එකේ වැඩේ ඉවරයි. පර්ල් බැලුවා, එයාලගේ ෂිප්ස් ඒ ටික බලලා දැන් අපි යනවා ඇක්වේරියම් එක පැත්තට. මේ ඇක්වේරියම් එකට එන්ට්‍රන්ස් එකෙන් එනකොටම ෆොටෝ එකක් එහෙමත් ගැහුවා. ඒ වෙලාවේ එයාලා පේමන්ට් එකක් කරන්න මොකුත් නම් කිව්වේ නැහැ. හැබැයි එක්සිට් වෙනකොට මොනවා කියයි දන්නේ නැහැ. අපි දැන් ඇවිල්ලා තියෙන ඇක්වේරියම් එක ඇතුළට. හරිම ලස්සනයි එන්ට්‍රන්ස් එකේ ඉඳලම. මේ ඉන්නේ black tip reef shark. black tip reef shark තමයි මේ ඉන්නේ. ඔයාලට පේනවා ඇති ගොඩාක් ඉන්නවා මෙතන. මම ඔයාලට මෙයාලගේ ක්ලෝස් වීඩියෝ එකක් දෙන්නම් පහලට ගියාට පස්සේ. black tip reef shark කියලා කියන්නේ ඒ නම ඇවිල්ලා තියෙන්නේ එයාලගේ ෆින් එකේ උඩ චුට්ටක් කළු පාටයි. ඒක දැන් ඔයාලට මෙතන පේන්නේ නැහැ. මම පහලට ගියාම පෙන්නන්නම්. සාජ ඇක්වේරියම් එක ගත්තන් පස්සේ මේකේ more than 100 species ඉන්නවා. ඒ කියන්නේ fish විතරක් නෙවෙයි, fish turtles, ඊට පස්සේ sea horse, පසැඟිල්ලන්, ඒ වගේ එක එක ಜಾති කාණ්ඩ වලට අයිති ඒ කියන්නේ මුහුදු ජීවීන් වර්ග 150කට වඩා මේක ඇතුළට ආවන් පස්සේ ඔයාලට මේ ඇක්වේරියම් එකෙන් බලා ගන්න පුළුවන්. Wow! හරිම ලස්සනයි. මම ඔයාලට කිව්ව නේද පහලට ආවන් පස්සේ මේ රීෆ් ෂාක්ස් ලගේ ක්ලෝස් වීඩියෝ එකක් දෙන්නම් කියලා. මේ මෙතන තමයි දැන් ඉන්නේ. මට ඇත්තටම මෙතනින් එහාට යන්න හිතුන්නේ නැහැ. මාරම ලස්සනයි මෙතන. මම එතෙන්ට වෙලා මේ try කරේ එයාලගේ වීඩියෝ එකක් ගන්න ක්ලෝස් වීඩියෝ එකක්. ඇත්තටම හරිම ලස්සනයි. ඔයාලත් එන්න නිදහස් තියෙන වෙලාවක ඇවිල්ලා බලන්න. මේක ඇතුලේ ඇත්තටම නිකන් මුහුදු ඇතුලේ. අපි නිකන් මුහුද ඇතුලෙන් ඇවිදගෙන යනවා වගේ ෆීලිං එකක් තමයි තියෙන්නේ.
ඔය චූටි මාළු ටිකක් ඉන්නව නේද? මේ කටේට කියන්නේ ක්ලෝන් ෆිෂ් කියලා. ෆෝල්ස් ක්ලෝන් ෆිෂ් කියලා තමයි මෙයාලට හරිනම් කියන්නේ. සාමාන්‍ය සෙන්ටිමීටර් 15ක් වගේ ලෙන්ත් එකක් තමයි මෙයාලගේ තියෙන්නේ. මෙයාලා මේ ඇල්ගී අවට තමයි ජීවත් වෙන්නේ. ඔයාලට පේනව නේද? ඔතන ඔය ගහත් එක්ක කළුවරයිනේ. එතන ඇත්තට වීඩියෝ එක ගන්න යන මම දෙතුන් වතාවක් හිතුවා. එතන ග්ලාස් එකත් ලොකුවට උස නැහැ. ඉන්නේ මොන සතෙක්ද කියලා ඇත්තට පේන්නෙත් නැහැ. ඉඳලා තියලා ළඟට ගියන් පස්සේ මම දැක්ක එතන ඉන්නේ පොකිරිස්සේ. ඒ වුණාට හරිම භයානක විදිහට තමයි එතන තියෙන්නේ. එතන කළුවරයි වටේ. මං ඉතින් ඇඟට පණින එක්කෙනෙක්ද දන්නේ නැහැ ඉන්නේ කියලා. අම්මෝ මෙයා නම් හරිම ලස්සනයි. මෙයා නිකන් සරුංගලයක් වගේ මම ඈතට දැක්කේ. අර ඔය අහසේ යවන්නේ අර සරුංගල් දිග නායෙක් වගේ හදපු දිග වල්ග දාපු ඒ වගේ කෙනෙක් වගේ. ඔයාලා දැන් ඔයාලට මේ වීඩියෝ එකේ හින්දා හොඳට පේනවද දන්නේ නැහැ. මෙයා මාරම ලොකුයි. මෙයාගේ නිකන් බොඩි ෂේප් එක ගත්තන් පස්සේ මික්ස් එකක් තියෙන්නේ. ඒ කියන්නේ ෂාක් කෙනෙක්ගේ වගේ සයිඩ් එකක් තියෙනවා. අනිත් එක රේ සයිඩ් එකක් තියෙනවා. මෙයාගේ නම ගිටා ෆිෂ්. ජයන්ට් ගිටා ෆිෂ් කියලා තමයි මෙයාට කියන්නේ. මෙයා සාමාන්‍යයෙන් මෙයාගේ growth එක 2.7 to 3 meters වගේ growth එකක් තියෙනවා. අනිත් එක තමයි මෙයා ඇත්තටම මේ ගිටා ෆිෂ් not true sharks. හැබැයි මෙයාලා close relatives ලා shark එක. මං හිතනවා අද වීඩියෝ එක මාරම ඉන්ටරෙස්ටිං කියලා. මොකද එක පැත්තක මියුසියම් එක අනිත් පැත්තේ ඇක්වේරියම් එක. ඉතින් ඔයාලත් එන්න නිවාඩු වෙලාවක අනිවාර්යෙන්ම සාජ ඇක්වේරියම් එක බලන්න. මේකෙන් ඉගෙන ගන්න දේවල් ඒ වගේම මාරම ඉන්ටරෙස්ටිං. මං ඔයාලට කිව්වේ නිකන් අපි මුහුදේ යටට ගියපු වගේ ෆීලිං එකක් තියෙනවා. ඉතින් ඇවිල්ලා බලන්න සාජ ඇක්වේරියම් එක. එහෙනම් මං අදට යනවා. මගේ වීඩියෝ එක බලපු හැමෝටම thank you. ඔයාලත් මොනවා හරි දන්න දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මම මොනවා හරි එක්ස්ප්ලেইন කරපු නැති දේවල් තියෙනවා නම්. ඉතින් මං අදට යනවා. මං ඊළඟ vlog එකෙන් හම්බ වෙන්න. එහෙනම් හැමෝටම thank you මගේ වීඩියෝ එක බලුවට. bye bye. මං ඕමා.